බුදුරජාණන් වහන්සේම උන්වහන්සේව ලෝකයාට හඳුන්වල දුන්නා තථාගතෝ භික්ඛවේ ලෝකවිදු. මහණෙනි තථාගතයන් වහන්සේ ලෝකවිදූ කියන ගුණයෙන් යුක්තයි. මේ ලෝකය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගත්ත කෙනෙක්. අපි සමහර වෙලාවට ලෝකය කියලා දකින්නේ අපේ ඇස්වලට පේන ටික විතරයි. අපිට ඇහෙන් දකින අපි පොතපත කියවල දැනගත්තදේ හරි මේක තමයි ලෝකය කියලා අපි රැවටෙන. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ආඥාව ත්‍රිහි සහස්සී ලෝක ධාතුව පුරා පිහිටපු දෙයක් අපිට හිතාගන්නවත් බෑ. මේ හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුළ සත්වයන් උපදින සත්ව තල 31ක් බුදුරජාණන් වහන්සේ දැක්කා. ඒ වගේම ලෝක දස දහස්සක් ලෝක ධාතුව හැටියට චූලනිකා ලෝක ධාතුව හැටියට බුදුරජාණන් වහන්සේ විස්තර කරා. ඒ චූලනිකා ලෝක ධාතුව දස දහසෙන් ගුණ කරද්දි දිවි සහස්ත්‍රී ලෝක ධාතුව. ඒ දිවි සහස්ත්‍රී ලෝක ධාතුව තවත් දස දහසෙන් ගුණ කරද්දී ත්‍රිහි සහස්සී ලෝක ධාතුව කෝටි ලක්ෂයක් සක්වල අපිට හිතාගන්නවත් බෑ. ඒ තරං විශ්වය බුදුරජාණන් වහන්සේගේ ආඥා ශේෂ්ත්‍රයේ බවට පත් වුණා. එතනිනුත් එහා චතු සහස්සී පංච සහස්සේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අනන්ත විශ්වයේ පුරා විහිදෙනවා. බුදු කෙනෙක්ගේ දේශනා අතර රතන සූත්‍රය, ඒ වගේම බොජ්ජංග පිරිත, ආඨානාටිය, කන්ද පිරිත ආදී දජග්ග සූත්‍රය ආදී දේශනා කීපයක් මේ කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටෝමින් දේශනා කරා. දෙව්ලොව ගැන, බඹලොව ගැන, නාලොව, මනුලොව, සතරාපාය ගැන විතරක් නෙමෙයි මේ සියලු ලෝක ධාතු, පිටසක්වල අනෙකුත් ලෝක ධාතු මේ සියල්ල ගැන පරිපූර්ණ අවබෝධයෙන් යුක්තව ඒ ලෝකයාගේ මිදෙන මාර්ගයත් හොයාගෙන සියලු ලෝකයන්ගේ මිදුණා. ඒක අවබෝධ කරගත්ත විතරක් නෙමෙයි ඒ සියලු ලෝකයන්ගේ නිදහස් වුණා. ඒ සියලු ලෝකයන්ගේ නිදහස් වෙන මාර්ගයත් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට පෙන්නලා දුන්නා. අන්නේ නිසා අපි උන්වහන්සේට කියනවා ලෝකවිදූ කියලා. ඒ ලෝකවිදූ බුදුගුණේ ගැන අප්‍රමාණ සද්ධාාවක් හිතේ ඇති කරගන්න. නිතර බුදුගුණ සිහි කරන්න. අද බොහෝ වෙලාවට අපි ඔය දිවිය ලෝක කොහෙද තියෙන්නේ කවුද දැක්කේ. අපාය කොහෙද තියෙන්නේ කවුද දැක්කේ කියලා මිනිස්සු ඇස් දෙකෙන් දකින දේවල් තුළ තර්ක විතර්ක කරන. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අපිට හිතාගන්න අදහගන්නවත් බෑ. ඒකයි බුදුගුණ අචින්තියයි කියලා කියන්න. ඒ අචින්තිය බුදුගුණ ගැන හිත පැහැදුනොත් විපාකෝ හෝති අචින්තියෝ. ඒ තුළ ලැබෙන විපාකයක් අචින්තියයි. ඒ නිසා නිතර බුදුගුණ මෙනෙහි කරන්න බුදුරජාණන් වහන්සේ ලෝකවිදූ කියන ගුණයන්ගෙන් යුක්තයි. උන්වහන්සේ සියලු ලෝකයන් අවබෝධ කරගත්තා. දිව්‍යලෝක බ්‍රහ්මලෝක විතරක් නෙමෙයි මේ මනුස්ස ලෝක ගැන විතරක් නෙමෙයි සතරාපාය ගැන විතරක් නෙමෙයි වෙනත් ලෝක ධාතු දිවි සහස්‍රී ත්‍රිහි සහස්සී ලෝක ධාතුව පවා බුදු කෙනෙක්ගේ ආඥා ශේෂ්ත්‍රයේ බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේ දෙව්ලොවට වැඩම කළ දෙවියන්ට දහම් දෙසුව. බඹලොවට වැඩම කළ බ්‍රහ්ම දෙවිවරුන්ට දහම් දෙසුව. බුදු කෙනෙකුට මොනතරම් විශ්වය ගැන ලෝකයේ ගැන අවබෝධයක් හැකියාවක් තියෙනවද. ඒ විදිහට නිතර සිහි කරලා බුදුගුණ ගැන හිත පහදවාගන්න. ඔබ මොහොතක් උදෑසන බුදුගුණ මනසිකාරයක යෙදෙන් දෑස් පියාගෙන බුදුගුණ සිහි කරන්න. බුදුරජාණන් වහන්සේගේ බුදුරුව හිතේ මවාගෙන උන්වහන්සේ මේ ගුණයන්ගෙන් යුක්තයි කියලා බුදුගුණ සිහි කරලා දවසි කටයුතු ආරම්භ කරන්න. ඔබට පුදුමාකාර සැනසීමක් සතුටක් ප්‍රබෝධයක් දවසපුරා දැනේවි. ඒ තමයි පින. බුදුගුණ මනසිකාරය තුළ අප්‍රමාණ පිනක් රැස්වෙනවා. පුුණ්‍ය ගංගාවක් රැස්වෙනවා. ඒ පුුණ්‍ය ගංගාව ඔබ දවස පුරාම ප්‍රබෝධමත් කරාව. ඔබේ ජීවිතය ආරක්ෂා කරාව. තියනිසාද දවස පුරා ලෝකවිදූ බුදුගුණේ සිහි කරමින් දවස ගත කරන්න. ඔබ හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.